Hi guys, ඉතින් කොහොමද ඔන්න වෙන්දා වගේ අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා දිල්ලෙන් ටෙස් මගේ YouTube channel එකට. ගිය පාර වීඩියෝ එකේ කමෙන්ට් බර ගාණක් තිබ්බා. ඒක නිසා තමයි මේ වීඩියෝ එකත් ඉක්මනට කරන්න හිතුනේ. මොකද ගිය පාර වීඩියෝ එකේ පට්ට විදියට කමෙන්ට් දාලා තිබ්බා සෙට් එක. ඒ කමෙන්ට් බලාගෙන යනකොට මාරම ගැම්මක් ආවේ. තාම අර මම channel එක පළවෙනි දවසේ පටන් ගත්ත ගැම්මම මේ channel එක ඒ වගේම ඒ විදිහටම තියනවා කියලා මට දැනන්න ඇත්තට. ඒක නිසා තමයි ගිය පාර වීඩියෝ එක දාලා මේ වීඩියෝ එක ඉක්මනට වීඩියෝ කරන්න ගැම්මක් ආවේ. ඒගොල්ලෝ ආදරය නිසා තමයි ගොඩක් කාලයක් වීඩියෝ දැම්මේ නැහැ. ඒක ඕගොල්ලොත් දන්නවා. මාර මැසේජ් තිබ්බ ඇත්තරම මාර මැසේජ් ටිකක් තිබ්බේ. කෝල් කරලාත් ඇහුවා අයියේ මෙහෙම වීඩියෝ එකක් දැම්ම නේද? මේ සමහරව ඇයි දාන්න නැත්තේ දැන්? කෝල් කරලත් ගොඩ දෙනෙක් ඇහුවා වීඩියෝ දැන් දාන්න නැත්තේ ඇයි? මේවයි කියලා. ඔන්න දැන් මං කොයිට ඉස්සරහට වීඩියෝ දානවා කොහොමත් මේ කියලාත් කිව්වා ගොඩක් කට්ටියට. ඊට වීඩියෝ එක දාලා ඉවරලා කොහොම හරි පැයක් එකමාරක් වගේ යනකොට කට්ටිය කෝලුත් කරා මැසේජ් දාලා තිබ්බා. පවුවදා ඊට පස්සේ වීඩියෝ එකට යනකොට පට්ට හැපි. ආයේ වීඩියෝ දාන ගැම්ම ආව ඇත්තටම. ගිය දවස් ටික ගොඩක් බිසි වෙලත් එක්ක හිටියේ. ඒත් ඒකත් දැන් මග ඇරිලා මේ දෙයට ආයේ සෙට් වෙන්න හිතුණා. මොකද මාර සෙට් එකක් ඉන්නේ මාත් එක්ක. ඇත්තටම සිරාවටම ආදරේ ඉන්න සෙට් එකට මේ මාර ගැම්මක් ආවා ඒකෙන්. ඒ වීඩියෝ එක දාලා ඉවරලා කොහොම හරි දවසක් වගේ යනකොට වීඩියෝ එකෙන් මාර ගැම්මක් ආවා මට. ආයෙ වෙන්ද වගේ වීඩියෝ දාන්න කියලා හිතුණා ඇත්තටම. මගේ වීඩියෝ බලන ඔයාලට ඇත්තටම ආදරේ පට්ට මේ මාර සෙට් එකක් ඉන්නේ. ඒකට ඇත්තටම එකෙන්ම රෙස්පෙක්ට්. ඒ ගැම්ම නිසා තමයි මේ වීඩියෝ එක ඉක්මනට මේ වීඩියෝ කරන්න මාව පෙළඹුණේ. ඇත්තට මේක මාරම හයියක්. ඒ කියන්නේ තාම මාත් එක්ක ඉන්නවා කියන සෙට් එක එදා වගේම අද වෙනතුරු තාම ඉන්නවා. ඒක ඇත්තටම පට්ට. එහෙනම් අපි වීඩියෝ එකට යමු. සුවඳයි අද ගෙල්ලා තියෙන්නේ කලගෙඩියේ එනේ සිසිලා හොටෙල් එකෙන් තමයි අද අරන් අවිල්ලා තියෙන්නේ. මේ චිකන් කොත්තුව අපි කොහොමද කියලා බලමු. මේක රුපියල් 900ක් වුණා ගයිස්. හැබැයි මේගොල්ලෝ කොත්තුව ගන්න ඇත්තරම මේ වැඩි වෙලා ඉන්න ඕනේ නැහැ. විනාඩි 10ක් වගේ තමයි ඉන්න උනේ. සමහර රෙස්ටුරන්ට් තියෙනවා හැබැයි ගියාම මේ කේප් වෙලා ඉන්න ඕනේ. මෙහෙම දිගර ගමුනේ. උඩ කාලෙකින් මෙහෙම දිගරන් කෑවෙත් නැහැ. ලුණුවේ මුඩින් දාලා තියෙන්නේ. අපිට හම්බුණා ග්‍රේවි එකක්. ඔන්න ග්‍රේවි එක. ඒකත් මේ පැත්තෙන් තියාගමුනේ. මේ පැත්තෙන් තියාගමු. GB නැතුව කෑම එපා. පර්මමගේ මග්ගේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගන්න යන්නේ. පොඩ්ඩක් අයින් කරගමු. කමෙන්ට් එකක්. ග්‍රේවි නැතුව ඉස්සෙල්ලාම try කරලා බලමු කොහොමද කියලා. ඔව්. ඒ චිකන් නේම සුපිරියට ඇඩ් කරලා වගේ අත තිබ්බ ගම චිකන් කෑල්ලක් තමයි මාට්ටුනේ.
හොඳයි. නියමයි සුපිරි. ග්‍රේවිටියත් ඇඩ් කරලා බලමු. ග්‍රේවි එකෙන් තව රහ වැඩි වුණා. සමහර රෙස්ටෝරන්ට් තියෙනවා ග්‍රේවි දැම්මන් පස්සේ අර කොත්තු එකේ තියෙන අපි කියමු සාමාන්‍ය කොත්තුයක් කියලා කොත්තු එකේ රසක් නැති වෙනවා. මේක නියමයිද? ග්‍රේවි එක සෙට්. කොත්තු හොඳයි නියමයි. චිකන් කෑල්ල ලොකු වැඩි. කන්න අමාරුයි. චිකන් හොඳට දාලා තියෙන්නේ. ලොකු වැඩි කියන්නේ මේ වගේ ගාන කෑලි දාලා තියෙන්නේ. මේ අර රෝස් චිකන් නිසා හපනවා ඉවරයක් නැහැ. කෑවා වගේ නෙමෙයි හොඳට අපලා ගිරින්නත් බෑ. මේ ග්‍රේවි එකට මං ආසයි. ඒක සෙට් මට. මේක තියෙන්නේ කලගෙඩියේනේ. try කරලා බලන්න කොහොමද කියලා. එයා පැත්තේ ඉතර බයික් එක ආවා. රැට කොයි යනවාද මන්ද? කූල් වැඩි.
ඔව්